ඕස්ට්‍රේලියාවේ තිබෙන ප්‍රජා සංවිධාන අතුරින් මෙල්බන් නුවර බිහි වුණු ඒ වගේම සමස්ත ඕස්ට්‍රේලියාවම ගත්තොත් මුළු ඕස්ට්‍රේලියාවෙම වැඩිම ඉතිහාසයක් ඇති ප්‍රජා සංවිධානයක් ලෙස හඳුන්වන්න පුළුවන් අඛණ්ඩව මෙතෙක් දුර පවත්වාගෙන ආපු ස්කැට් සංවිධානය Sri Lankan Centre for Advancement of Technology and Social Welfare කියන නමේ මුලාකුරු කිහිපයක් එකතු කරලා කෙටි කරලා හදපු නම තමයි ස්කැට්ස් කියලා කියන්නේ. ස්කැට් සංවිධානයේට වසර 35ක් පෙරන අවස්ථාව මේ එළඹිලා තිනවා. ඒ එළඹුණු මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රජාව මුළු සමස්ත ඕස්ට්‍රේලියාවෙම ඉන්න ප්‍රජාව වෙනුවෙන් තරඟ කිහිපයක් සංවිධානය කරලා තියෙනවා මෙම සංවිධානය මගින්. ඒ තරඟ පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ පිළිබඳ තොරතුරු ඔබට මේ අපේ නරඹන්නන්ට ලබා දීමට මේ අවස්ථාවේදී අප සමග එකතු වෙනවා ස්කැට් සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු ඒ වගේම ස්කැට් සංවිධානයේ වත්මන් විධායක කමිටුවේ සමාජිකයෙකු එමෙන්ම එහි තාක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය හේමන්ත රෝහිත මහතා. ඒ වගේම ස්කැට් ඊස්ට් ශාඛා සංවිධානයේ ලේකම්වරිය ලෙස කටයුතු කරන ඒ වගේම මව් සංවිධානයේ ස්කැට් මව් සංවිධානයේ විධායක කමිටුවේ සමාජිකාවක ලෙස කටයුතු කරන ලෝචනා පෙරේරා මහත්මියත් අප සමග එකතු වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් මේ අපි සඳහන් කළා වගේ ස්කැට් සංවිධානයේ මගින් මේ සමස්ත ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔවුන්ව සම්බන්ධ කරගෙන අපගේ ස්කැට් සංවිධානයේ 35 වෙනි සංවත්සරය වෙනුවෙන් තරඟ කිහිපයක් පවත්වන්නට යනවා. ඒ තරඟ දෙකක් ඇත්තටම මම සඳහන් කරන්න කැමති එක් තරඟයක් තමයි ඉනෝවේෂන් කොම්පිටිෂන්. එහෙම නැත්නම් නවෝත්පාදන තරඟය. අනිත් තරඟය තමයි ආර්ට්ස් කොම්පිටිෂන්. ඒ තමයි චිත්‍ර තරඟය. ඉතින් මම මුලින්ම ආචාර්ය හේමන්ත රෝහිත වෙත යොමු වෙනවා. මොකද ආචාර්ය හේමන්ත රෝහිත කියන්නේ විද්‍යාඥයෙක්. ඒ වගේම නවෝත්පාදන පිළිබඳ හසල අත්දැකීම් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ නවෝත්පාදන දේශීය වශයෙන් ඒ වගේම විදේශීය වශයෙන් උත් පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම දේශීය වශයෙන් උත් පේටන්ට් බලපත්‍ර පවා ඔහු ලබාගෙන තිබෙනවා. ඔහු මේ කාර්යයට ඒ කියන්නේ මෙම නවෝත්පාදන තරඟය සඳහා ඉතාමත්ම සුදුසු පුද්ගලයෙක්. මොකද ඔහුගේ අවශ්‍යතාවයක් තමයි ඔහුගේ බලාපොරොත්තුවක් තමයි අපගේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම නවෝත්පාදන සඳහා යොමු කිරීම. එහි එක් අංගයක් විදිහට තමයි ඔහු මේ තරඟ පවත්වන්නේ. ස්කැට් සංවිධානයේ 25 වෙනි සංවත්සරයටත් ඒ වගේම 30 වෙනි සංවත්සරය සඳහාත් ඔහු මේ වගේ තරඟ පවත්වලා ඒ ජයග්‍රාහකයින්ට එහෙම නැත්නම් සහභාගී වුණු අයට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමුවා. හොඳයි හේමන්ත, එහෙනම් අපිට කියන්න බලන්න මෙවර 35 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔබ මොන ආකාරයෙන්ද මේ තරඟය නවෝත්පාදන තරඟය නැත්නම් ඉනෝවේෂන් කොම්පිටිෂන් එක පවත්වන්න යන්නේ කියලා. දැන් මේ පාර අපි ගිය අවුරුදු 10 තුල අවුරුදු 5න් 5ට අපේ අවුරුදු 5න් 5ට තිබුණා අපේ සෙලිබ්‍රේෂන්ස් ස්කැට්ස් සංගමේ සෙලිබ්‍රේෂන්ස් තිබුණා. ඒ වට අපි කට්ටියට කිව්වා මේ ඉදිරිපත් කරන්න කියලා ඒගොල්ලන්ගේ නවෝත්පාදන projects තියෙනවා නම් ඒ වගේ if they have got some tangible results so that they can share with us and allow us to rejoice your successes in it and your services to the community in the name of Sri Lanka. And we are very proud of that, and then we want to give you presentations. We want to present you with trophies and certificates. This time we are going to invite last times applications from the potential innovators. ඒ කියන්නේ නවෝත්පාදන ඒවා කරලා ඒ වගේම ප්‍රතිඵල ලැබපු කට්ටිය අපිත් එක්ක
ඒ results අපිත් එක්ක share කරන්න. එතකොට අපි ඒවා අගය කරලා ඔයගලන්ට දෙනවා trophies දෙනවා ඒ වගේම අපි දෙනවා certificates උත් අපිට ඕන ඒගොල්ලන්ව excellent examples from Sri Lanka with innovative ideas bringing the success to the world. This is going to be an competition as well. This is a competition, and the first 5 best 5 of these submissions will yeah. be taken to invite for the 31st anniversary so that we can present their trophies and certificates. And they can start sending their applications or submit their the innovative submissions. They can start sending the applications from mid-October until the end of December. We will be giving you all the details when we meet again, all of you, at that time, mid-October. So look out for that. And this time we are going to inform this opportunity that's coming up so that you can be ready. And by mid-October, yeah. You can start sending your applications. We will give you all the details. Yeah. Actually, now they have got some time to think about what they have done and what they have contributed to the community or society with their new ideas. So they can now start writing as well. Then they have got time until October, mid-October to submit. Absolutely. Yeah. හොඳයි හේමන්ත, එහෙනම් අපි මීළඟට දැනගන්න බලමු අපේ ආර්ට්ස් කම්පිටිෂන් එක. එහෙම නැත්නම් චිත්‍ර තරගය පිළිබඳව තොරතුරු ලෝචනා ඉගෙන ඔබට සඳහන් කරන්න පුළුවන් නේද? ඔව්, ඇත්තටම මේ ආර්ට් කම්පිටිෂන් එකේ අවුරුදු 5 ඉඳන් 8 දක්වා, ඊට පස්සේ 9 to 12, ඊට පස්සේ 13 to 15, 16 to 18 and 19 and over. එතකොට ඔයගලන්ට පුළුවන් drawing paper, bristle board and watercolor paper and also pastel paper, canvases. ඒගොල්ලන්ට අඳින්න පුළුවන්, they can draw on those. And also topic පුළුවන් nature එක ගැන, ස්වභාව ධර්මය, seascape, හුදු දර්ශන, landscape, එතකොට living beings, සතුන් හෝ මිනිසුන්, සතුන් හෝ මිනිසුන්, and also abstract. බැරි දේවල් තමයි digital arts, printouts and AI generated arts. ඊට පස්සේ තවත් බැරි දෙයක් තමයි ප්‍රේස් කරපු චිත්‍ර බාරගන්නෙත් නැහැ. චිත්‍ර බාරගන්නේ අපි ඔක්තෝබර්, beginning of October. ඔක්තෝබර් මුල ඉඳලා ඩිසෙම්බර්, අර ඩොක්ටර් රෝහණ කිව්වා වගේ ඩිසෙම්බර් වෙනකන් එවන්න පුළුවන්. දැම්ම ඉතින් පටන් ගත්තොත් හොඳයි ඒගොල්ලන් අඳින්න. දැම්ම ඉඳන් පටන් ගත්තොත් වෙලා තියෙනවනේ. එතකොට ඩිසෙම්බර් වෙනකන් නැත්තම් හිත ඉඳී තව ඩිසෙම්බර් වෙනකන් කල් තියෙනවනේ කියලා දැම්ම පටන් ගන්න එක හොඳයි කියලා අපි වීවර්ස්ලට කියනවා. ඒ කියන්නේ වයස 5 ඉඳලා වයස 19 වෙනකොලුත් ඊට 19ට වැඩි අයට ඕපන් කම්පිටිෂන් එකක් වගේත් මේක තියෙනවා. ඒ සියලු දෙනාටම තෑගි ලබා දෙනවා. ඒ වගේම මේ ජයග්‍රාහකයින්ට හතිකපත් ප්‍රදාන කිරීමකුත් සිද්ධ කරනවා. 35th anniversary එක දවසේ ඒගොල්ලන්ට දෙනවා ඒගොල්ලන්ගේ මේ certificates. අපි මේ ඒ චිත්‍ර සහ එතකොට ඉනෝවේටිව් කොම්පිටිෂන් එක සඳහා සබ්මිට් කරන ඒ ලියවිලි එවන්න ඕන GPO box 4229 මෙල්බර්න් වික්ටෝරියා 3001 කියන ඇඩ්‍රස් එකට. ඉතින් ලෝචනා මේ
තව මොනවද ඉදිරියේදී කරන්න තියෙන වැඩ කටයුතු? ඇත්තෙන්ම ස්කැට්ස් වෙබ්සයිට් එකක් අපි ලෝන්ච් කරන්න යනවා ළඟදිම. ඒකෙන් තව මං හිතන්නේ සතියකින් විතර අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. එතකොට මේ කමියුනිටි එකට ඒකට ගිහිල්ලා ඇත්තටම රෙජිස්ටර් වෙන්න පුළුවන්, බලන්න පුළුවන් අපේ past events ගොඩාක් ඒකේ තියෙනවා ඉන්ෆර්මේෂන්. ඒ වගේම ඩොනේෂන්ස් උත් දෙන්න පුළුවන් වෙබ්සයිට් එක through. ඒ වගේම සමාජිකත්වය ලබා ගන්නත් පුළුවන්. ඒකත් පුළුවන්. වෙබ්සයිට් එක through. හොඳයි ආචාර්ය හේමන්ත රෝහිත ඒ වගේම ලෝචනා පෙරේරා ඔබ දෙපළ මේ මැදිරියට පැමිණලා මේ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී දැන් ඔක්තෝබර් කිට්ටු කරලා තවදුරටත් මේ පිළිබඳව තොරතුරු, තරඟ පිළිබඳව තොරතුරු සහ අවසන් 35 වෙනි සංවත්සරයේ සැමරණ ආකාරය පිළිබඳව තොරතුරු අපගේ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් අපි ඔබගෙන් සමුගන්නවා. අයිබෝවන්.